ප්‍රයිස් එක විතරක් බලලා තීරණය කරනවා මම හිතන්නේ ඔයාලට කවදාවත් හොඳම ප්‍රොඩක්ට් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. උදේ පාන්දරම දුවගෙන ඇවිල්ලා මට පෝස්ට් එකක් ෂෙයා කරනවා මෙයාගේ ළඟ මේ ගන්න, ඔයාගේ ළඟ මේ ගන්න. ඒවත් දේවල් බලලා මගේ ප්‍රයිස් එක මම ඉදිරිපත් කරන්නේ නැහැ. මගේ ප්‍රයිස් එක මම කස්ටමර්ට දෙන්නේ. මම කවදාවත් ෆෝන් වලට ආන්සර් නොකර ඉන්නේ නැහැ. මම කවදාවත් කස්ටමර් ක්‍රීම් එක අරගත්තට පස්සේ එතනින් එහාට කස්ටමර්ව අතහැරලා දාන්නේ නැහැ. කස්ටමර් කෝල් කරද්දී විනාඩි 5ට 10ට උත්තර දීලා නිකන් ඉන්නේ නැහැ. මම අනිවාර්යෙන් පැයක් හරි කතා කරොත් මම මේ පැය හරි අරගෙන ඒගොල්ලන්ට උපදෙස් දීලා යට හරි දේ තෝරගන්න මගේ නැතත් වෙන හරි උපදෙසක් දෙන්න තියෙනවා. මම ඒක දීලා ඉන්න බිස්නස් කරන කෙනෙක් සහ මම විශේෂයෙන්ම සල්ලි සමහරවල්ලාට දෙන්න නැහැ. මට මේ විදිහටයි දෙන්න වෙන්නේ කොහොම පඩි ලැබෙන දවසක දෙන්න කියලා බඩු යවන කෙනෙක්. ඒක නිසා කාටවත් මගේ ප්‍රයිසස් ජජ් කරන්න අයිතියක් නැහැ. මම ප්‍රයිස් එක තීරණය කරන්නේ ගේන ප්‍රොඩක්ට්ස් වල වටිනාකම, මගේ ලාභය, එතකොට අපි ගෙවන ටැක්ස් වල, එතකොට අපේ ලේබල්ස් වල, එතකොට අපේ ඩිලිවරි චාර්ජස් වල, එතකොට මම මගේ වටිනා කාලය වැය කරලා ඕගලන්ට කෝල්ස් වලට ආන්සර් කරන එක, ඕගලන්ට විතරක් නෙමෙයි වටිනා කාලය අපි හැමෝටම තියෙන වටිනා කාලයක්. ඉතින් බිස්නස් එකක ප්‍රොඩක්ට් එකක වටිනාකම තීරණය කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට තව තැන්වල අඩුවට තියෙනවා කියලා හිතනවා නම් ප්‍රොඩක්ට් එකක් ඔයාලට හරියනවා ඔයාලට පුළුවන් ඒක ගන්න. මම මගේ ව්‍යාපාරය තුල කස්ටමර් බේස් එක වැඩි කර ගන්නට වඩා මට ඕනේ මගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කස්ටමර් අතරට දීලා එතනින් එහාට බිස්නස් එක කරගෙන යන්න මිසක් අඩුවට ප්‍රොඩක්ට් එකක් කොහේ හරි තියෙන ජරාවක් ගෙනල්ලා දීලා කස්ටමර් බේස් එක වැඩි කරගෙන එතනින් එහාට කස්ටමර් අතරලා දාන්න නෙමෙයි. දැන් සාක්ෂිත් එක දානම් මේ තියෙන්නේ අපිට 20 වෙනිදා ලැබෙන්න තියෙන බොඩි ලෝෂන් සෙට් එකේ ටැක්ස් එක ගෙවන්න ආපු මට මැසේජ් එක 2759 යුරෝ. යුරෝ 2759 කියන්නේ හරිම විශාල මුදලක්. ඉතින් අපිට බොඩි ලෝෂන් ටික ගෙන්න ගන්න අපිට ඔන්න ඔය ටැක්ස් එක ගෙවන්න වෙනවා. ඉතින් ඔය විදිහට ලංකාවෙන් නෙමෙයිනේ අපි ගෙන්නන්නේ වෙනත් රටවලින් ගෙන්නනවා. අපිට ඒ දේවලුත් බලන්න වෙනවා. එතකොට ප්‍රොඩක්ට් එකකට හොඳ ප්‍රොඩක්ට් එකකට සැලකිය යුතු ගාණක් ඔයගලන්ට ගෙවලා ගන්න වෙනවා. විශේෂම දේ තමයි ගොඩක් අය යනවා ආගේ ප්‍රොඩක්ට් එකවල බ්ලීචින් නැති ඒවට තමයි අපි කැමති කියලා. ඉතින් ඔයගලන්ට බ්ලීචින් නැති ඒවා කැමති නම් ඔයගලන්ට මේ වගේ ප්‍රයිසස් වලට තමයි යන්න වෙන්නේ. ඉතාලිය වුණත් යුරෝ 5 ඉඳලා යුරෝ 100 වෙනකම් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක වෙනස්. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකත් ෆාමසිකින් මේ ඉතාලියේ වෙන ක්‍රීම් කඩේකින් කියන්නේ නැහැ ඔයා මේකම ගන්න ඕනේ ඔයා මෙතනින්ම ගන්න ඕනේ කියලා. ඕගලන්ට සල්ලි තියෙනවා නම් ඕගලන්ට හොඳ නම් ඕගලන්ට කැමති තැනකින් ඕගලන්ට ගන්න පහසුකම තියෙනවා. ඒක පැහැතරම පාවිච්චි කරලා රිසල්ට්ස් අරගෙන මේ කියන්නේ කොහෙන්ද මේක ගෙන්නන්නේ මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා තීරණය කරලා ඔයාලට එතනින් එහාට තීරණය කරන්න. ඉතින් විකුණන අපි කිව්වට ගන්න ඕගොල්ලෝ තීරණය කරන්න කාගෙන්ද ගන්න කියලා. ඉතින් මම නම් මගේ අංකයකට විශ්වාසය තමයි මම රඳා පවත්වාගෙන යන්නේ. ඒක නිසා ඔයගලන්ට කැමති කෙනෙකුට අපේ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. උදේ පාන්දරම දුවගෙන ඇවිල්ලා මට පෝස්ට් එකක් ෂෙයා කරනවා මෙයාගේ ළඟ මේ ගන්න, ඔයාගේ ළඟ මේ ගන්න කියලා. අපි තායිලන්ඩ් වලින් ගෙන ආපු UV Alpha Beauty UV බොඩි ජෙල් එකට වෙන තැනක අඩුවට තිබිලා දැකලා ඒ පෝස්ට් එක දුවගෙන ඇවිල්ලා මට දානවා ඔයාගේ ප්‍රයිස් එක වැඩි, මෙයාගේ අඩුයි කියලා. ඉතින් මම කියලා නෑනේ මගෙන් විතරක් ගන්න කියලා. ඔයගලන්ට ඒ අඩු තැනින් ඔරිජිනල් නම් එයා කියනවා ඒක ඔරිජිනල් කියලා. ඉතින් ඔරිජිනල් නම් ගන්න. ඇයි ඉතින් ඒක මට ෂෙයා කරන්නේ? මම දකින්නවද එයා කාගෙන්ද ගන්න කියලා. මම දන්නවද එයාව? ඉතින් ඒක නිසා ඔයගලන්ට පුළුවන් ඒක එයාලගෙන් ගන්න. ඇයි ඒක මට ඇවිල්ලා ආයේ කියන්නේ? මගේ බිස්නස් එකේ පැවැත්ම, මගේ බිස්නස් එකේ වටිනාකම, මගේ බිස්නස් එකේ මගේ අයිටම්ස් වලට ගාණ තීරණය කරන්නේ මම. ඒක ගන්නවද නැද්ද තීරණය කරන්නේ කස්ටමර්ස්ලා. මම එහෙම ගාණක් තීරණය කරන්නේ සාක්ෂිත් එක්ක මම ඔයගලන්ට දාලා තිනවා අපිට ස්කින් සේෆ්ටි රිපෝට්ස් තියෙනවා. අපි ගෙන්නන ඕල් දැන් පේනවනේ ටැක්ස් අපිට ගෙවන්න වෙලා තියෙන විදිය. ඉතින් ඒවා ගෙන්නනවා. එතකොට ප්‍රොඩක්ට් එකට ඔය වගේ ගාණ තමයි යන්නේ. ඒ සීක්‍රට්ස් වල අපේ ප්‍රොඩක්ට්ස් මෙන්න මේ WhatsApp නාමයකට කතා කරතෝ. ආ ඉතාලියේ කොහේ හිටියත්, ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා ගෙදරටම ගෙන්න ගන්න. බයි.